ඉසුරුමුණි විහාරයේ ඇති සිත් ගන්නා සුළු දේ අතුරින් වවුල් ගුහාවන්ද ප්‍රධාන ස්ථානයක් ලබා ගන්නේ අපගේ සිත් මොහොතකට හෝ නතර කිරීමට තරම් එයට හැකියාවක් ඇති නිසාය. වවුලන් සිය ගණනක් රිසිසේ බලා ගැනීමට මෙහිදී අවකාශ ලැබේ. වවුලායන නාමය සමග ජනවහරේ තිබෙන යෙදීම් කීපයක් සඳහන් කළ යුතුව ඇත. රෑට වවුලෙක් වගේ හැරිලා ඉන්නවලු, වවුලෙක් වගේ එල්ලිලා ඉන්නවලු. ඒ විතරක් නෙමෙයි 1992 වර්ෂයේදී තිරගත වූ ඩ්‍රැකියුලා යන චිත්‍රපටයද මේ වෙලාවේ අපේ මතකයට එන්නේ නිතරම. භයානක වූ පාළු මූසල අවස්ථාවක් තිරගත කිරීමට නම් වවුලා යන චරිතය නැතිවම බැරි වන්නේය. වවුලන් රාත්‍රියට හුරු වී ඇත්තේ ඔවුන්ගේ ඇඟේ උෂ්ණත්වය රැක බලා ගැනීමට, තරඟකාරී ජීවත්වයෙන් මිදීමට හා වෙනත් සතුන්ට ගොදුරු වීම වැළැක්වීම වැනි කාරණා නිසාය. එසේම වවුලාගේ පෙනීම ඊතරම් දියුණු නැති නිසා ඔවුන්ගේ සංචරණය දෝංකාරය යන සංකල්පය මත සිදුවන අයුරු අප ගණිත ගැටලු ආධාරයෙන් සිදු කළ හැටි මේ මොහොතේදී මතකයට නැගෙන්නේ මහත් සතුටෙන්. එසේම වවුලන් අපේ ජෛව විවිධත්වය තුළ පරාගණයට, බීජ ව්‍යාප්තියට, එසේම ඔවුන් කෘමි සතුන් ආහාරයට ගන්නා නිසා කෘමිනාශක භාවිතය අවම කිරීමටද අපහට උපකාර වේ. එසේම වවුලන් නිසා ඇතැම් වෛරස් රෝගද ප්‍රචාරණය වී යනු ඇති බවද අප දන්නා කරුණක්. කෙසේ වෙතත් මෙම වවුල් ගුහාව තුළ ආදරය, කරුණාව අනිවාර්යෙන්ම ගැබ් වී ඇත්තාසේම ප්‍රචණ්ඩත්වයත් අනිවාර්යෙන්ම තිබිය යුතුය. ශක්තිමත්ම කෙනාට ජීවත් වීමට අවකාශය ලැබීම නැතහොත් survival of the fittest සතුන් අතරේ නිතැතින්ම දැකිය හැකි ලක්ෂණයකි. එහෙත් ඊට පටහැනිව මනුෂ්‍යයන් බොහෝ විට ශක්තිය ඇති නැති සියලුම පුද්ගලයන් හට උදව් කරමින් සහයෝගයෙන් ජීවත් වන්නේ කරුණාව, දයාව හා සමානාත්මතාවය වැනි ලක්ෂණ වඩා ඇති නිසාය. කෙසේ වෙතත් ඉසුරුමුණියේ පෙම්වියලසේම මේ වවුල් ගුහාවත් සිතුවිලි ගණනාවක් එකතු කිරීමට සමත් විය.